ආයිබෝවන් කලින් සතියක මම ඔබට වීඩියෝ එකකින් අරගෙන ආවා ඇන්සයිටි ගැන. මම ඒ අවස්ථාවේදී ඔයගලන්ට පොරොන්දු වුණා ඇන්සයිටි වර්ග ගොඩක් තියෙනවා. කාංසාක්‍රමතා වර්ග ගොඩක් තියෙනවා. මම එකින් එක ඔබට ගෙන හැර දක්වන්නම් කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම හිතුවා ඔයාලට ගේන්න සමාජයේ තරුණ පරපුර අතර බොහෝ දුරට වැඩිපුර පවතින කාලයක් තිස්සේ පවතින්න පුළුවන්. මේක තරුණ අවධියේදී පටන් අරගෙන වයසට යනකම් වුණත් පවතින්න පුළුවන්. social anxiety disorder එහෙම නැත්නම් සමාජ බීතිකාව ගැන. ඒක ඊටම වටිනා මාතෘකාවක්. මොකද අපි තරුණ වයසට එළඹෙත්ම අවුරුදු 17, 18, 19 වයසට වගේ වයසට එළඹෙත්ම මේ සමාජ බීතිකාව කියන தত্ত্বයේ ලක්ෂණ මතුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේක ජීවිතයට ගොඩක් දුරට නරක පැත්තට තමයි බලපෑම් කරන්නේ. ඒ නිසා මම හිතුවාද social phobia, social anxiety disorder, සමාජ බීතිකාව මේ ඕනම නමකින් හඳුන්වන බීතිකා තත්ත්වය ගැන ඔබට තොරතුරු ගෙනෙන්නට. සමාජමය වශයෙන් එකතු වී ක්‍රියා කිරීමේදී හෝ යම්කිසි දෙයක් සමාජයේ ඉදිරිපත් කිරීමකදී හෝ සමාජයේ එකලස් වෙලා කරන ඕනෑම කටයුත්තකදී හෝ යම්කිසි කාංසාමය තත්ත්වයක් හිතට දැනෙනවා නම් බීතිකාමය තත්ත්වයක් හිතට දැනෙනවා නම් අන්න ඒකට තමයි අපි social anxiety disorder එහෙම නැත්නම් සමාජ බීතිකාව කියලා කියන්නේ. මේක අපිට දෙආකාරයකින් දක්වන්න පුළුවන්. එකක් තමයි specific social phobia එහෙම නැත්නම් විශේෂිත වූ සමාජ බීතිකාව කියන එක. අනෙත් පැත්ත තමයි generalized anxiety disorder කියන එක. ඒක කියන්නේ සාමාන්‍යකරණය වූ සමාජ බීතිකාව. මේකෙන් ගොඩාක් දුරට මේ සමාජය තුළ පවතින්නේ specific social phobia කියන தත්ත්වය තමයි. සාමාන්‍යයෙන් අවුරුදු 17, 18, 19 වගේ තරුණ වයස්වලදී තමයි මේ தත්ත්වය පොඩ්ඩක් එළියට එන්න පටන් ගන්න. මේකේ ලක්ෂණ එළියට එන්න පටන් ගන්න. ඒ අයනේ විලාසන අවුරුදු 17, 18, 19, 20 ඔය කාලෙදීනේ අපි සමාජගත වෙන්න පටන් ගන්නෙ. එතකොට තමයි මේ ලක්ෂණ අපි තුලින් දකින්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ වැඩිපුරම පවතින්නේ මම කිව්වා ස්පෙસિෆික් ෆෝබියා තත්ත්වය කියලා. සමාජයේදී අපිට සෑම අවස්ථාවකදීම නෙවෙයි තෝරාගත් යම්කිසි නිශ්චිත අවස්ථාවන් වලදී ෆෝබියා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කතාවක් පවත්වන්න ගියොත් සමාජයක් ඉස්සරහදී සින්දුවක් කියන්න, නැටුමක් නටන්න, ඒ වගේම නැත්නම් අපි ඉන්ටර්විව් එකක් සමාජයක් ඉස්සරහා කරනකොට අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට ෆෝබියා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඕනෑම ආකාංශාමය තත්ත්වයකදී දාඩිය දානවා, අධික බයක් ඇති වෙනවා, දවත ගැහෙනවා වේගෙන්, මුහුණ රතු වෙනවා. ඒ වගේ හරි සංකුලතා අපේ ශරීරයේ හට ගන්නවා. ඉතින් සමාජ කාංශාක්‍රමතාවය තුළදී අර ෆෝබියා එක ඒ විදිහටම එනවා. ඒ වගේ රෝග ලක්ෂණ මතුවෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. ගොඩක් අයට සමාජය තුළ කටයුතු කරන්න ගියාම පිරිසක් ඉස්සරහා කතාවක් කරන්න ගියාම යහලා ලොක් වෙනවා. වචන එන්නේ මේ නිතර දෙවේලෙක පාවිච්චි කරන වචන පවා අමතක වෙලා යනවා. ඒ වගේමයි දාඩිය දාලා අතපය හොල්ලන්න බෑ, කකුල් දෙක හොල්ලන්න බෑ, ලොක් වෙලා නිකන් හරිම ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් වර්ණීය මුකතාවය කියලා කියන්නේ ඔය ලොක් වෙනවා කියන එකට. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සමාජයේ ඉස්සරහට ගියාම. කිසිම දෙයක් මතකයට එන්නේ නැහැ. ඔක්කොම අමතක වෙලා ගිහිල්ලා අමුතුම ලෝකයක් මැවෙනවා. නිකන් තනි වුණා වගේ ස්වභාවයක් ඇති වෙනවා සමාජයක් ඉස්සරහට ගියාම. සාමාන්‍යකරණය වූ සමාජ බීතිකාව කියන්නේ අපිට සෑම අවස්ථාවකදීම ඒක නිශ්චිත මොහොතක් නෙවෙයි. ඕනෑම අවස්ථාවකදී අපිට සමාජයේ ඉස්සරහට යන්න බයයි. ගෙදර අය හැරුණකොට, නිතර ඇසුරු කරන අය හැරුණකොට සමාජයක් ඉස්සරහට ගිහිල්ලා අපිට කතා කරන්නත් බයයි. පිරිසක් ඉස්සරහට ගිහිල්ලා එතනින් අපිට ගමන් කරන්නත් බයයි. බස් එකක යන්න බයයි. මියුසිකල් ෂෝ එකක් වගේ තියෙන තැනකට, එහෙම නැත්නම් රැස්වීමක් පවත්වන ස්ථානයකට, ඒ කිසිම තැනකට අපිට යන්න බයයි. අන්න ඒ අවස්ථාව හැම සමාජීය සමග ගැටී පවතින සෑම අවස්ථාවකදීම බීතිකාමය තත්ත්වයට පත් වෙනවා නම් ඒක තමයි සාමාන්‍යකරණීය වූ සමාජ බීතිකාව කියලා හඳුන්වන්නේ. සාමාන්‍යකරණීය වූ සමාජ බීතිකාව විශේෂ වූ සමාජ බීතිකාවට වැඩිය තරමක්
බරපතල තත්ත්වයක්. මොකද මේක සමාජමය වශයෙන් පවතින ක්‍රියාකාරකම් සෑම එකකදීම පාහේ කාන්සාමය තත්ත්වයට පත් වෙන අවස්ථාවක්. ඒ කියන්නේ සමාජමය වශයෙන් පවතින ඕනෑම අවස්ථාවක් මගහැර යන්නට උත්සාහ කරනවා නම් සාමාන්‍යකරණය වූ සමාජ බීතිකා විදියට හඳුන්වනවා. මේ තත්ත්වය අත්‍යන්තයෙන්ම පුද්ගලයා සමාජමය වශයෙන් ඈත් කරලා හුදකලා කරන තත්ත්වයක්. ඉතින් මෙවැනි පුද්ගලයන්ගේ සමාජ හැකියා තත්ත්වයන් ඊටාම අඩුම මට්ටමක තමයි පවතින්නේ. මේගොල්ලන්ට සමාජයක් නැති වෙනවා, සොසයිටි එකක් නැති වෙනවා. සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීම ඊටාම අපහසු තත්ත්වයක් මේගොල්ලන්ට. ඒ වගේම තමයි ඕන කෙනෙක් එක්ක කතාවක් බහක් කරන්න මේගොල්ලන් කැමති නැති නිසා මේගොල්ලන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න මේගොල්ලන්ට හැකියාවක් නැති තරම්. ඒ නිසා සමාජ සම්බන්ධතා මට්ටම ඉතාම දුර්වල මට්ටමක පවතිනවා සාමාන්‍යකරණය වූ සමාජ බීතිකාව තියෙන අය. ඉතින් අපි දැන් සමාජ බීතිකා තත්ත්වය මොකක්ද මොන වගේ එකක්ද කියලා අපි අඳුනගත්තා. දැන් සමාජයේ ඉස්සරහ බියක් ඇති වුණ පමණින් මේක සමාජ බීතිකාව කියන රෝගී තත්ත්වය වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු මේ තත්ත්වය හරියටම මේක තමයි රෝගය කියලා හඳුන ගන්න පුළුවන් නිර්ණායක මොනවද කියලා. එකක් තමයි සමාජයේ යම්කිසි කටයුත්තක් කරනකොට ඒ කටයුත්තේ තියෙන අවධානමට වඩා තදබල බියක් අපි සතුව පවතිනවා නම් අන්න ඒක එක රෝග ලක්ෂණයක්. ඒ වගේමයි සමාජමය කටයුතු වලට සම්බන්ධ වීමේදී ඇතිවන බීතිකාව එහෙම නැත්නම් කාන්සාමය තත්ත්වය මාස 6කට වඩා වැඩි කාලයක් පවතින්න ඕනේ. ඒ තත්ත්වය සමාජ බීතිකා තත්ත්වය කියලා නිර්ණය කරන්න. තුන්වෙනි එක තමයි සමාජමය වෘත්තීයමය හෝ අනෙකුත් වැදගත් අංශයන්හි සායනිකව සැලකිය යුතු පීඩාවක් හෝ දුර්වලතාවයක් ඇති කිරීමට මෙම බීතිකාමය තත්ත්වය එහෙම නැත්නම් මේ මගහැරීමේ தত্ত্বය හේතු වෙලා තියෙනවා නම් අන්න ඒක සමාජ බීතිකාමය தત્ත්වේ රෝගී ලක්ෂණයක්. තවත් අවස්ථාවල වෙනත් රෝග ලක්ෂණ නිසා බීතිකාමය තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. සමහර අය සමාජයේ ඉස්සරහට එන්නේ වුන් මත්පැන් හසා මත්ද්‍රව්‍ය මත්කුඩු භාවිතය කරන නිසා ඒගොල්ලන් සමාජයේ ඉස්සරහට එන්නේ. නමුත් මේ තත්ත්වය වෙන්න බෑ මෙතෙන්දී අපි සාමාන්‍ය පුද්ගලයෙක්, ඊටාම හොඳ පුද්ගලයෙක්, හොඳ සමාජයේ සාමාන්‍ය හැසිරීම් තියෙන පුද්ගලයෙකුට තමයි මේ බීතිකාමය තත්ත්වයන්ගේ රෝග ලක්ෂණ පෙනෙන්න ඕනේ. එහෙම නැතුව වෙනත් රෝග ලක්ෂණ නිසා ඇතිවන බීතිකාමය තත්ත්වයන් සමාජ බීතිකාව නෙවෙයි. අපි ළඟ තියෙන මේ බීතිකාමය තත්ත්වයන් අපිට විතරක් දැනෙන සහ පේන දෙයක් නෙවෙයි. එතකොට ඒ රෝගී තත්ත්වය අනිත් අයටත් සමාජයේන අනිත් අයටත් පේනවා නම් මෙන්න මෙයා තුළ සමාජයට බියක් බීතිකාවක් පවතිනවා කියලා. අන්න ඒකත් සැලකිය යුතු මට්ටමක්. ඒකත් සමාජ බීතිකාව කියන තත්ත්වයේ රෝග ලක්ෂණයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේමයි අපි හිතනවා ගෙදර ඇවිල්ලත් යම් සමාජයකට වෙලා ඉඳලා සමාජයේ යම් කිසි කටයුත්තක් කරා කියනකො ඒ කරගෙන ඉඳලා අපි ගෙදර ඇවිල්ලත් හිතනවා අනේ මගේ වැඩේ හරියට කෙරුණාද දන්නේ මම මේ වැඩේ හරියට කරාද දන්නේ කවුරු හරි මං ගැන මොන හරි හිතුවද දන්නේ මට ලැජ්ජාවක් වුණාද දන්නේ එතෙන්දී අඩුපාඩුව මොකද්ද දන්නේ ඒ වගේ ඍණාත්මක විදිහට අපි හිතනවා නම් දිගින් දිගටම කටයුත්තක් කරලා ඇවිල්ලා ඒක අසාර්ථක වුණා කියන හැඟීමෙන් හිතනවා නම් ඒකත් සමාජ බීතිකාවේ රෝගයේ රෝග ලක්ෂණයක් විදිහට පෙන්වුම් කරනවා. සමාජ සිද්ධීන් වලට මුහුණ දෙන හැම අවස්ථාවකදීම කාන්සාමය තත්ත්වයටපත් වෙනවා නම් බීතිකාමය තත්ත්වයටපත් වෙනවා නම් ඒක විශේෂිත රෝග ලක්ෂණයක් වෙනවා. මේව හැබැයි මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේ පවතින්න ඕනේ. අද අපිට සමාජ බයක් ඇති වුණා. ඊයේ මට සමාජ බයක් ඇති වුණා. ඒ වගේ ඊටම කෙටි කාලයක් තුළදී සමාජයේ කටයුතු කරද්දී බීතිකාවක් ඇති වුණා කියලා ඒක සමාජ බීතිකාව වෙන්නේ නැහැ. මේක විශේෂම ලක්ෂණයක් තමයි අපි හැමතිස්සෙම සමාජය මග අරින්න උත්සාහ කරනවා නම්, පැනලා යන්න උත්සාහ කරනවා නම්, මුහුණ නොදී ඉන්න උත්සාහ කරනවා නම්, හැංගෙන්න උත්සාහ කරනවා නම් එන්නේ අවස්ථාව ඇත වශයෙන්ම සමාජ බීතිකාමය කියන තත්ත්වයේ රෝග ලක්ෂණයක් විදිහට නිර්ණය කරන්න පුළුවන්. ඉතින් මේ පෙන්වා දීපු රෝග ලක්ෂණ වලින් කිහිපයක් 4ක් හෝ 5ක්වත් අඩුම මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේ පවතිනවා නම් ඒක සමාජ බීතිකාව කියන රෝගය ලෙස අපිට නිර්ණය කිරීමේ හැකියාව තියෙනවා. මේ රෝගය සුවපත් කිරීමේ හැකියාව පවතිනවා. නමුත් ඒ සඳහා අපිට මනෝ වෛද්‍යවරයෙකුගේ සහාය පැතීමට අවශ්‍ය වෙනවා. ඒ වගේමයි අපිට ගොඩාක් තියෙනවා තමන් විසින් කළ යුතු කටයුතු කරන්නත්. ඉතින් කවුන්සලර් කෙනෙක් හම්බ වෙලා උපදෙස් අරගෙන ඒ කටයුතු කරගෙන යනකොට අපිට මේ රෝගී තත්ත්වයේ සුව තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් සමාජ බීතිකාව කියන රෝග තත්ත්වයෙන් ඔබ පෙළෙනවා නම් ළඟම සිටින මනෝ වෛද්‍යවරයා හමුවන්න. ඔබට විශ්වාසදායක
මනෝ උපදේශකවරයෙක් සිටිනම් ඔහු හෝ ඇයවත් හමුවන්න. ඔබට අවශ්‍ය උපදෙස් සහ අවශ්‍ය ඖෂධ ඒ සඳහා පෙන්වමාවි. ඉතින් ඊටම ඉක්මනින් මේ සමාජ බීතිකාව කියන தත්ත්වය අපිට මගහරව ගන්න පුළුවන්. ඒ නිසා පමා නොවි මේ කටයුතු වලට මුල් තැන දෙන්න. වර්තමාන අධ්‍යාපන තත්ත්වයට එක්ක මේ සමාජයත් එක්ක ඊටම ඉහළින් ගමන් කරන සමාජ මට්ටමක් අද තියෙන්නේ. ඉතින් අපිට බෑ මේ බීතිකාව වගේ පොඩි දේවල් එක්ක කාලය නාස්ති කරමින් ජීවිතේ පහළට වැටෙන්න ඉඩ දෙන්න. බය වෙන්න දෙයක් නෑ. මේක මහා ලොකු රෝගයක් නෙවෙයි. නමුත් මේ தත්ත්වය අපි අනිවාර්යයෙන්ම සුවතටපත් කරගන්න ඕනේ. නැත්නම් අපේ ජීවිතේ පස්සට යනවා මිසක ඉස්සරහට යන්නේ නෑ. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා මේ වගේ රෝග තත්ත්වයන් තියෙනවා නම් නොපමාව ඔබේ මනෝ වෛද්‍යවරයා සහ මනෝ උපදේශකවරයා හමු වෙන ලෙසට. ඉතින් Inner Glow Counseling YouTube නාලිකාවෙන් ඔබට හැමදාමත් අරගෙන එන්නේ ඊටාම වටිනා වීඩියෝ එකක්. වැඩිපුර අය ඔබව දැනුවත් කරන්නේ නැති මාතෘකාවක් ගැන තමයි හැමදාම මම ඔබට කතා කරන්නේ. ඉතින් මම කැමතියි මේ වගේ පොඩි පොඩි දේවල් වුණත් අපේ මානසිකව තියෙන රෝගී තත්ත්වයන් හඳුනාගෙන මේවට ඉක්මන් ප්‍රතිකාර කරගෙන පුද්ගලයෙක් සමාජයේ ඉදිරියට යනවා නම් තමන්ගේ කටයුතු ඉතාම හොඳින් කරගන්නවා නම් ඒක පුද්ගලයා වශයෙන් ඔහුගේ හෝ ඇගේ ජීවිතයටත් රටක් වශයෙන් අප සියලු දෙනාටම ඉතාමත් හොඳ තත්ත්වයක් වෙනවා. ඉදිරියට යාමට ඉතාමත් යහපත් තත්ත්වයක් වෙනවා. ඉතින් අපි රෝගීන් වේ යුතු නැහැ මානසිකව හෝ ශාරීරිකව. ඉතින් මේ ගේන සියලුම තොරතුරු ඉතාම හොඳින් අහලා බලලා ඔබට වටිනාකමක් දැනෙනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න තව කාට හරි බලන්න. ඔහු හෝ ඇයවත් මේ තත්වයෙන් මිදෙන්නට ඕන තරම් අවකාශ ඒ තුළ තියෙනවා. ඒ වගේම තමයි channel එක subscribe කරන්න, like කරන්න, දීපු තොරතුරු ටික ගැන comment එකක් දාගෙන යන්න. ඉතින් මාත් එක්ක එකතු වුණාට ඔයාලා හැම දිනාටම බොහොමත්ම ස්තුතියි.